විශ්වය බැඳී පවතින අදෘශ්‍යමාන නූල් පෙළ සූවිසි ප්‍රත්‍ය සරලව අපි හැමෝම ජීවත් වෙන්නේ ලොකු මුලාවක ඉඳගෙන. අපි හිතන්නේ මමයි මේ හැමදේම කරන්නේ මට ඕන විදිහටයි මගේ ජීවිතේ තීරණ ගන්න කියලා. එහෙම නැත්නම් අපිට වෙන සමහර දේවල් දිහා බලලා මේක මාර අහම්බයක් නේ කියලා අපි පුදුම වෙනවා. හැබැයි බුදුදහමේ ප ဋ ාහන පාළියේ එන සූවිසි ප්‍රත්‍ය කියන ගැඹුරු දර්ශනයෙන් අපිට පෙන්වලා දෙන්නේ මේ ලෝකයේ කිසිම දෙයක් පාලනය කරන මම කෙනෙක් නැති බවත් ඒ වගේම කිසිම දෙයක් නිකම් අහම්බෙන් සිද්ධ වෙන්නේ නැති බවත්ය. ඇත්තටම මේ විශ්වය කියන්නේ හරියට අතිවිශාල ඩේටා නෙට්වර්ක් එකක් වගේ. අපේ හිතේ ඇති වෙන පුංචිම සිතුවිල්ලක ඉඳලා විශ්වයේ තියෙන මහා ග්‍රහලෝකවල චලනය දක්වා හැම දෙයක්ම තවත් දෙයකට බලපානවා. මේ බලපෑම නිකම්ම එක විදිහකට වෙන්නේ නැහැ. ඒ සම්බන්ධතාවයේ සිද්ධ වෙන්න පුළුවන් ආකාර 24ක් තියෙනවා. හිතන්න ඔයා අද ගන්න එක තීරණයක් පිටුපස්සේ ඔයාගේ පරණ පුරුදු උපතිස්සය ඔයා දැන් ඉන්න පරිසරය නිස්සය ඔයා ඒ වෙලාවේ දකින රූපයක් ආරම්මන වගේ ප්‍රත්‍ය ගණනාවක් එක වෙලාවට වැඩ කරනවා. මේක හරියට නූල් දහස් ගණනකින් වියපු දැලක් වගේ. එක නූලක් ඇද්දොත් මුළු දැලම හෙලවෙනවා. අන්න ඒ වගේ මේ විශ්වයේ පවතින සිතුවිලි, නාම සහ පදාර්ථ, රූප එකිනෙකට ගැට ගැහිලා එකිනෙක මත රඳා පවතී. මින් ක්‍රියාත්මක වන හැටි තමයි මේ සූවිසි ප්‍රත්‍යයෙන් ඊ타මාත්ම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ. මේ මහා හේතුඵල ජාලය අවබෝධ කර ගන්නවා කියන්නේ අහම්බයක් පස්සේ දුවන එක නතර කරලා ලෝකයේ සැබෑ ස්වභාවය දකින ප්‍රඥාවට මුල් පියවර තැබීමයි. දැන් අපි මේ ප්‍රත්‍ය 24 එකින් එක සරලව තේරුම් ගමු. 1. හේතු ප්‍රත්‍යය. ඕනෑම දෙයක මූලිකම බලවේගය තමයි මේක හරියට ගසකට අවශ්‍ය බීජය වගේ. අපේ හිතේ ඇතිවන ලෝභය, තණ්හාව හෝ කරුණාව වගේ දේවල් තමයි අනිත් සිතුවිලි වලට මුල් විදිහට බලපාන්නේ. 2. ආරම්මන ප්‍රත්‍ය. හිතක් ඇතිවීමට අරමුණක් අවශ්‍යයි. රූපයක්, ශබ්දයක් හෝ සිතුවිල්ලක් නැතිව හිතට පවතින බෑ. හරියට අන්ධයෙක් අතේ තියෙන සැරේටිය වගේ. හිත ඉස්සරහට යන්න මේ අරමුණ උදව් වෙනවා. 3. අධිපති ප්‍රත්‍ය. සමහර අවස්ථාවල යම් දෙයක් කරන්න තියෙන තදබල කැමැත්ත හෝ වීර්යය මුළු ක්‍රියාවම පාලනය කරනවා. හරියට රජෙක් අණ දෙනවා වගේ අනිත් හැම දෙයක්ම ඒ කැමැත්ත යටතේ පාලනය වෙනවා. 4. අනන්තර ප්‍රත්‍ය. අපේ සිතුවිලි ගලා යන්නේ අඛණ්ඩවයි. එක සිතක් නැති වුණ ගමන්ම ඒකෙන් ලැබෙන ශක්තියෙන් ඊළඟ සිත ඇති වෙනවා. හරියට රේල් පෙට්ටි දම්වැලකින් බැඳිලා තියෙනවා වගේ. හිඩසක් නැතිව මේක සිද්ධ වෙනවා. 5. සමාන්තර ප්‍රත්‍යය. අනන්තර ප්‍රත්‍යයට සමානයි. නමුත් මේන් කියන්නේ මේ ගලා යාම ඊටමත් පිළිවෙලකට සහ નિયમિત රටාවකට සිද්ධ වෙන බවයි. 6. සහජාත ප්‍රත්‍යය. සමහර දේවල් ඇති වෙන්නේ එකම වෙලාවකයි. හරියට පහනක් පත්තු කරනකොටම එළියක් ලැබෙනවා වගේ. හිත උපදිනකොටම ඒ හිතේ තියෙන ගතිගුණත් එකටම උපදිනවා. 7. අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය. එකිනෙකට රුකුල් දෙමින් පවත්නා වූ මේ සම්බන්ධතාවයයි ත්‍රිපාදකය ට්‍රයිපොඩ් කකුල් තුන එකිනෙක මත හේතු වෙලා තියෙනවා වගේ. හිතත් ශරීරයත් එකිනෙකට උදව් කර ගනිමින් පවතිනවා. 8. නිස්සය ප්‍රත්‍යය. යමකට පවතින තියෙන ආධාරකයයි. හරියට චිත්‍රයක් අඳින්න බිත්තියක් හෝ කැන්වසයක් ඕනේ වගේ. හිතට වැඩ කරන්න අපේ ශරීරය හා ඉන්ද්‍රියයන් ආධාරකයක් වෙනවා. 9. උපතිස්සය ප්‍රත්‍යය. බලවත් විදිහට උපනිස්සය ප්‍රත්‍යය. බලපාන හේතු අපේ අතීත අත්දැකීම්, හුරු පුරුදුකම් සහ පරිසරය අපේ අනාගත තීරණ වලට විශාල බලපෑමක් කරනවා. හරියට තද වැස්ස නිසා ගම් වතුරක් හැදෙනවා වගේ. ඒ බලපෑම ප්‍රබලයි. 10. පුරේජාත ප්‍රත්‍ය. කලින් ඉපදලා තිබීම නිසා පසුව එන දෙයට උදව් වීමයි. උදාහරණයක් විදිහට ඇස සහ කන කලින් ඉපදිලා තිබීම නිසා තමයි පසුව ලැබෙන රූප සහ ශබ්ද අපිට දැනෙන්නේ. 11. පටිච්චාත ප්‍රත්‍යය. පසුව ඇතිවන දේ කලින් තිබුණු දෙයට උදව් වීමයි. හිතන්න කුරුල්ලෙක් බිත්තරේ ඇතුලේ ඉපදුනාට පස්සේ එයාට පසුව ලැබෙන ආහාර තමයි
ඒ ශරීරයේ පවත්වාගෙන යන්න උදව් වෙන්නේ. 12. ආසේවන ප්‍රත්‍යය. නැවත නැවත කිරීමෙන් ලැබෙන ශක්තියයි. ඕනෑම දෙයක් පුරුදු කරනකොට ඒක ලේසි වෙන්නේ මේ නිසයි. හරියට පොතක් දෙතුන් පාරක් කියවනකොට ඒකේ අදහස හොඳටම වැටහෙනවා වගේ. 13. කම්ම ප්‍රත්‍යය. අපේ සිතේ ඇතිවන චේතනාව හෙවත් කරන්නා වූ ක්‍රියාවයි. ඒ ක්‍රියාව තමයි අපේ අනාගතය සකස් කරන්නේ. 14. විපාක ප්‍රත්‍යය. කරන ලද කර්මයක ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සංසුන් ස්වභාවයයි. හරියට හුළඟ නිසා ගහක් හෙලවනවා වගේ. කළ දෙයට ලැබෙන ප්‍රතිඵලයයි. 15. ආහාර ප්‍රත්‍යය. පැවැත්ම නඩත්තු කරන්න අවශ්‍ය කරන ශක්තියයි. ශරීරයට කෑම අවශ්‍යයි වගේම හිත පවතිනත් ස්පර්ශය වගේ නාමික ආහාර අවශ්‍ය වෙනවා. 16. ඉන්ද්‍රිය ප්‍රත්‍යය. ඇතැම් ධර්මයන් ඒ ශේෂ්ත්‍රවල පාලකයෝ වගේ වැඩ කරනවා. ඇස පෙනීම පාලනය කරනවා. කන ඇසීම පාලනය කරනවා. හරියට ආයතනයක එක එක අංශ පාලනය කරන ලොක්කෝ වගේ. 17. දාන ප්‍රත්‍යය. හිත එක් අරමුණක තදින් තබා ගැනීමට දෙන උපකාරයයි. හරියට කොකෙක් මාළුවෙක් දිහා එකෙල්ලේ බලාගෙන ඉන්නවා ඒ වගේ ඒකාග්‍රතාවය ලබා දෙන ශක්තියයි. 18. මග්ග ප්‍රත්‍යය. යම්කිසි ඉලක්කයකට යන්න පාර පෙන්වීමයි. ඒක හොඳ පාරක් වෙන්නත් පුළුවන්, නරක පාරක් වෙන්නත් පුළුවන්. හරියට ගයිඩ් කෙනෙක් මඟ පෙන්වනවා වගේ. 19. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය. කිරි වතුරේ වාගේ එකිනෙකට සම්පූර්ණයෙන් මිශ්‍රව පැවතීමයි. සිතේ උපදින සිතුවිලි එකිනෙකින් වෙන් කරන්න බැරි විදිහට එකට යෙදෙනවා. 20. විපයුක්ත ප්‍රත්‍යය. තෙල් සහ වතුර මිශ්‍ර නොවි එකට ඉඳගෙන උදව් කිරීමයි. හිත සහ කය එකිනෙකට වෙනස් වුණත් ඒවා එකිනෙකාට උදව් කර ගන්නවා. 21. අත්ථි ප්‍රත්‍යය. යමක් තිබෙන තාක් කල් තව දෙයකට උදව් වීමයි. හරියට ඉර පායලා තියෙනකම් අපිට එළිය ලැබෙනවා වගේ දෙයක් තිබීමයි. උදව්වක් වෙනවා. 22. නත්ථි ප්‍රත්‍යය. යමක් නැතිවීම මගින් තව දෙයකට ඉඩ දීමයි. හරියට පහන නිවුනාම කළුවර එනවා වාගේ එක. සිතක් නැති වුනාම ඊළඟ සිතට එන්න ඉඩ ලැබෙනවා. 23. විගත ප්‍රත්‍යය. නත්ති ප්‍රත්‍යයට සමානයි. යමක් ඉවත් වී යාමෙන් තව දෙයකට ලැබෙන උපකාරයයි. 24. අවිගත ප්‍රත්‍යය. යමක් ඉවත් නොවි පවතින තාක් ලැබෙන උපකාරයයි. හරියට සාගරයේ ජලය තියෙනකම් මාළුන්ට පවතින්න පුළුවන් වගේ. ඉතින් මේ සූවිසි ප්‍රත්‍යයෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි මේ විශ්වයේ පවතින කිසිම දෙයක් ස්වාධීන නැහැ කියන එක. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි අපේම තීරණ ගන්න අපේම ගමනක් යන තනි පුද්ගලයෝ කියලා. හැබැයි ඇත්තටම අපි හැමෝම මේ මහා විශ්වයේ පවතින අතිවිශාල අදෘශ්‍යමාන හේතුඵල ජාලයක පුංචි කොටස් විතරයි. අපේ සිතුවිලි, අපේ ක්‍රියාවන්, අපිට ලැබෙන සැප දුක මේ හැමදේම තව දහසකුත් එකක් හේතු මත රඳා පවතිනවා. මේ ගැඹුරු සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ අපේ හිතේ තියෙන මම කියන අහංකාරකම, මගේ කියන දැඩි බැඳීම හිමින් දිය වෙලා යනවා කියන එකයි. ලෝකයේ දේවල් වෙන්නේ මම කැමති විදිහට නෙවෙයි. මේ ප්‍රත්‍යයන් ගැළපෙන විදිහටයි කියලා තේරුම් ගත්තම අනවශ්‍ය ලෝභකම්, තරහවල් සහ බලාපොරොත්තු කඩවීම අපේ හිතෙන් අයින් වෙනවා. සැබෑ නිදහස කියන්නේ මේ විශ්වයෙන් පැනලා යන එකට නෙමෙයි, මේ හේතුඵල ජාලය ඇතුලේ අපිත් ඒකේ කොටසක් කියලා අවබෝධ කරගෙන ඒ සිදුවීම් දිහා උපේක්ෂාවෙන් බලන්න ඉගෙන ගන්න එකයි. අන්න ඒ අවබෝධයත් එක්කම කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ සැබෑ සැනසීම සහ විශ්වීය නිදහස අත්විඳින්න පුළුවන් වෙන්නේ. සූවිසි ප්‍රත්‍ය කියන්නේ හුදෙක් ඉගෙන ගන්න තියෙන ධර්ම කරුණු ටිකක් නෙවෙයි. අපේ ජීවිතයේ දෙස බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මහා ප්‍රඥා ආලෝකයක්.